කරලා අද ඔයාලට හම්බ වෙලා තියෙන්නේ 2019 2 ගාන. මේක ප්‍රක්ෂිප්ත ගැටලුවක්. අපි බලමු ගේම ගහන්න ගාන කියවලා. තිරස් හා සිරස් සංරචක පිළිවෙලින් මූල GA හා 6 GA වල වර්ගමූලය සහිත ප්‍රවේගයකින් තිරස් ගෙබිමක් මත වූ O ලක්ෂයක සිට අංශුවක් ප්‍රක්ෂේප කරනු ලැබේ. රූපයේ දැක්වෙන පරිදි එකිනෙකට සිම්පල් A තිරස් දුරකින් පිහිටි උස A හා B වූ සිරස් තාප්ප දෙකකට යාන්තමින් ඉහළින් අංශුව යයි. උස A වූ තාප්පය පසු කරන විට අංශුවේ ප්‍රවේගයෙහි සිරස් සංරචකය 2 වර්ගමූල GA බව පෙන්වන්න. පුතේ අපි දන්නවා කොහොමත් මෙන්න මේ තිරස් සංරචකය කියන එක කොයි එක ඈ මෙන්න තිරස් සංරචකය කියන එක වෙනස් වෙන්නේ නැහැනේ අපේ ප්‍රක්ෂිප්තවලදී නේද? ඇයි පුතේ මේ පැත්තට කිසිම තොරණයක් බලපාන්නේ නැහැ. හැබැයි සිරසට බලපුවම ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ වර්ගමූල 6GA කියන ප්‍රවේගය මෙන්න මේ ප්‍රවේගය වෙනස් වෙනවා පුතේ. අන්න ඒක ගැන තමයි අපි අහන්නේ. දැන් අපිට කියලා තියෙන්නේ මේ පළවෙනි තාප්පය පසු කරද්දිනේ. එහෙනම් මම මෙතන මම ලකුණු කරගන්නද මෙයාව A කියලා. මේක يعني තාගමු අපි. මෙන්න A කියලා දැම්මොත් මං O වල ඉඳලා A දක්වා දානවා. අපි හැමදාම දාන සූත්‍රය මොකද්ද? S සමානයි UT ධන භාගයයි AT වර්ගය. දාමුද? දාලා අපි කාලය මේ හැබැයි සමාන UT ධන භාගයට වර්ගය දාලා මේකෙන් වැඩක් ඉන්නේ නැහැ නේද? අපිට අවසාන ප්‍රවේගයනේ ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේක හැමතැනම දැම්මට හැම ගානටම ඒකෙන් වැඩේ පටන් ගන්නවයි කියලා කියන්න බෑ හැබැයි ඔන්න V සමාන U ධන AT දාමු නේද? ඊත් බෑ නේද බං ඇයි ඒක කාලේ දන්නේ නැනේ. එහෙනම් මොකද දන්නේ? අන්න පුතේ එතකොට තමයි මතක් වෙන්නේ v වර්ගය සමානයි u වර්ගය ධන 2as. ඉතින් ඔයාලට පේන්න ඕනේ මේ හරියටම හිතලා වැඩේ කරන්න පටන් ගන්න වෙනවා අපිට අවසාන ටාගට් එක ඔළුවේ තියාගෙන. අපි කාලය දන්නේ නැත්නම් කාලය නැති සමීකරණයක් අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් v වර්ගය සමානයි u වර්ගය ධන 2as අර වෙන කිසිම සමීකරණයකින් මේ වැඩේ කරලා ඉවර කරන්න වෙන්නේ නෑ පුතේ. එහෙනම් අවසාන ප්‍රවේගය මට හොයාගන්න ඕනේ. එහෙනම් මම එයාට v කියලාම තියාගන්නම්. v වර්ගය සමානයි ආරම්භක ප්‍රවේගය වර්ගමූල 6GA වල වර්ගය කියන්නේ 6GA ඍණ 2යි පුතේ ඉහළට. දැන් අපි ඉහළටනේ දාන්නේ. මේක දාන්නේ ඉහළට. ඉහළට නම් තියෙන්නේ තොරණය පුතේ පහළට G ඒ හින්දා තමයි මම මෙතන මේ ඍණ ලකුණ දැම්මේ. දැන් මම පුරුදු වෙලා තියෙනවා එතනම ඍණ ලකුණ දාගන්න. ඍණ 2යි G වතාවක් උස කොච්චරයිද? A. එහෙනම් මෙතනින් එනවා 4යි GA කියලා. 4යි GA වල වර්ගමූලය ගත්තම ඔයාලට පේන්න ඕනේ 4 වර්ගමූලය 2යි GA වල වර්ගමූලය දන්නේ නැහැ. එහෙනම් ඔහොම අවසාන උත්තරේ තියන්න පුළුවන්. හැබැයි තව කොටසක් තියෙනවා. මොකද්ද? B සමානයි 5යි බෙදීම 2 බව තවදුරටත් පෙන්වන්න. ඒතර ඔයාලට පේන්න ඕනේ B ඉන්නේ මෙන්න මෙතනනේ. මේ B. ඒතර B හොයන්න නම් මොකද කරන්නේ? දැන් මම මෙතනදී ප්‍රවේගය දන්නවා නේද? මෙතනදී ප්‍රවේගය කොච්චරයිද? 2යි වර්ගමූල GA. හරිද? එතකොට මට B තමයි මේ දුරක් දන්නව නේද? දුරක් දන්නවා. හැබැයි මට කාලය කිසිම අදහසක් නැහැ නේ. කාලය ගැන කිසිම අදහසක් නැහැ. මම දානවා පුතේ පුරුදු විදිහට මේ සමානයි UT ධන භාගයයි AT වර්ගෙනේ. මම හොරෙන්ම දාගත්ත එතන B කියලා. හරිද? A සිට B ට මම දානවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය පුතේ. එකක් දානවා තිරසට අනිත් එක දානවා සිරසට. තිරසට දැම්මම ඔයාලට පේන්න ඕනේ S කොච්චරයිද? තිරසට දැම්මම විස්ථාපනයේ සිම්පල් A. ප්‍රවේගය කොච්චරයිද? අර ප්‍රවේගයම තමයි පුතේ ආරම්භයේ තිබ්බේ මූල GA. තොරණයක් නැහැ. කාලය T. නේද? ඊට පස්සේ ඉහළට දැම්මම B ඍණ A නේද විස්ථාපනය. ඔන්න ඕක ගොඩ දෙනෙක් වරද්දන පොයින්ට් එකක්. මේ සම්පූර්ණ උස පුතේ මේ B උනාට මේ සම්පූර්ණ උස B උනාට අපේ විස්ථාපනය දැන් A වල ඉඳලානේ B වලට දාන්නේ. ඇයි පුතේ මං A වල ඉඳලා B වලට දාන්නේ? O වල ඉඳලා දාන්න තිබ්බේ නැද්ද? පුතේ එතනදී මට වාට පේන්න ඕනේ මෙන්න මේ විස්ථාපනය අපි දන්නේ නැහැ නේද? මේ විස්ථාපනය දන්නේ නැත්නම් අපිට ඕක S සමාන UT එතන ඉඳලම O වල ඉඳලම වැඩේ පටන් ගත්තොත් පුතේ කියලා වෙනවා. හරිද? ඒ හින්දා තමයි මං කැපිටල් A වල ඉඳලා පටන් ගත්තේ. මට ඒකට ඒ විස්ථාපනය අවශ්‍ය වෙන්නේ නැහැනේ. අන්න පොයින්ට්ස්. හරිද? හොඳයි. එහෙනම් B ඍණ A සමානයි ආරම්භක ප්‍රවේගය කොච්චරයිද?
වර්ගමූල 2ga වල වර්ගමූලය නේද? 2ga වල වර්ගමූලය. 2ga වල වර්ගමූලය. එහෙනම් 2i පීඩනය සමානයි 2ga වල වර්ගමූලය වතාවක් කාලය t ඍණ භාගයයි g t වර්ගය. දැන් මොකද කරන්නේ? මෙන්න මේකෙන් මම t උක්ත කරගන්නවා. t සමානයි a බෙදීම වර්ගමූල ga. ඔක ආදේශ කරනවා මෙතෙන්ට b ඍණ a සමානයි 2i වර්ගමූල ga ගුණ කිරීම කාලය. එතකොට a බෙදීම ga වල වර්ගමූලය ඍණ භාගයයි g t වල වර්ගය කියන්නේ a වර්ගය බෙදීම ga. එතකොට ඔයාලට පේන්න ඕනේ මේ මූල ga මේ මූල ga කැපිලා යනවා. a ට a එකක් කැපිලා යනවා. g ට g කැපිලා යනවා. ඉතුරු වෙන්නේ b ඍණ a සමානයි 2i a ඍණ a බෙදීම 2. ඒ කියන්නේ පුතේ 3i a බෙදීම 2. එතකොට මම b ව උක්ත කරොත් එහෙම a ධන 3i a බෙදීම 2ක් එනවා. ඒ කියන්නේ 5i a බෙදීම 2i b සමානයි 5i a බෙදීම 2i කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් එතකොට මම පටන් ගනිද්දිම පොඩි වැරද්දක් කරා. මොකද්ද? s සමානයි ut ධන භාගයේ t වර්ගය දාන්න හැදුවා මෙන්න මේක වෙනුවට. මේ මට එකකින් කිසි ප්‍රයෝජනයක් උනේ නෑ පුතේ. එතකොට සමහරව ඉන්නවා ප්‍රක්ෂිප්ත ගාන දැක්ක ගමන් s සමානයි ut ධන භාගයේ t වර්ගය විතරයි දාන්නේ. s සමානයි ut ධන භාගයේ t වර්ගය තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. හැබැයි මතක තියාගන්න ඒක විතරක් කියලා කියන්න බෑ අපිට. තව ගොඩාක් සූත්‍ර තියෙනවනේ. ගොඩක් කියවට 3යි තියෙන්නේ නේද? ඒ තුنين ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. ඒතර ඔයාලට අවශ්‍යතාවයට අනුකූලව වැඩි ප්ලෑන් කරගෙන ගේම ගහන්න ඕනේ. ඕකේ. එහෙනම් අපි ඊළඟ ගානේ හම්බ වෙමු.